ඔන්න ඉතින් අද ගෙනල්ලා තින්නේ වෙනදා කියන විදිහ බිල්ඩ් එකක් නෙමෙයි. අද ගෙනල්ලා තින්නේ RGB නැති non RGB බිල්ඩ් එකක්. ඉතින් මේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක උනේ ග්‍රැෆික් ඩිසයින් කරගන්න වගේම එයාගේ එඩිටිං වැඩ ටික කරගන්න පුළුවන් විදිහ හොඳ PC එකක්. ඉතින් එයාගේ ඒ රික්වයර්මන්ට් එකට හරියනම ස්පෙක්ස් ටික දාලා හදපු PC බිල්ඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බිල්ඩ් එකේ ස්පෙસિෆිකේෂන්ස් පැත්තට ගියොත් අපි මේකට ඇඩ් කරේ i5 12 Gen F processor එකක් වගේම motherboard එකට MSI Pro H610ME DDR4 motherboard එකක්. ඒ වගේම මේකට DDR4 8GB RAM එකක් වගේම 128 used NVMe එකක් storage එක විදිහට අපි මේකට ඇඩ් කරා. ඉතින් මම මුලින්ම ගුවනේ මේ PC graphic designing වගේම editing වලට build කරන එකක් නේ. ඉතින් ඒ නිසා මේකට ඇඩ් කරපු graphic card එක වෙන්නේ MSI RTX 3050 8GB graphic card එකක්. ඉතින් මේ වගේ PC එකකට හොඳ cooling unit එකක් වගේම power supply එකක් දාන එක ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා මේකට ඇඩ් කරපු power supply එක වෙන්නේ Game Dias Aura GP 650W power supply එකක් වගේම මේකට ඇඩ් කරපු cooling unit එක වෙන්නේ Red Dragon CC 1014 CPU cooler එකක්. ඉතින් මේ කිව්ව ඔක්කොම components ටික set කරන්න හොඳ casing එකකුත් එපා. ඉතින් ඒ නිසා අපි මේකට select කරගත්තේ හොඳ airflow එකක් තියෙන SOI brand එකේ SOI CH810 mini tower black color casing එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ බජට් එකට සෙට් වෙන විදිහට brand new parts දාලා brand new build එකක්, used parts දාලා used build එකක්, එහෙම නැත්නම් brand new and used parts දෙකම දාලා හදන hybrid build එකක් වුණත් ඔයාලට පුළුවන් කරගන්න. ඉතින් මේ ඕනම් build එකක් ඔයාලට අපේ කඩවත මිනුවන්ගොඩ මාතර මේ කියන ඕනම් branch එකක් visit කරලා වගේම ලංකාවේ ඔයා කොහේ හිටියත් ඔයාගේ ගෙදරට වුණත් ඔයාගේ PC එක deliver කරගන්න පුළුවන්. ඉතින් ඔයත් ඔයාගේ dream PC එක අදම build කරගන්න එන්න Pentium City එකට. Pentium City. Warranty you trust. Security you need.